ආයුබෝවන්. අදත් ඔයාලා මගේ channel එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අපි අද බලමු මෙන්න මේ වගේ රස පාටට දෝසි පිඟානක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මං ගේන වෙනස් විදිහේ රෙසිපි වලට කැමති නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි බලමු මේ රසම රස දෝසි පිඟාන හදාගන්නේ කොහොමද කියලා. අපි මේ දෝසි එක හදන්න පාවිච්චි කරන්නේ පළතුරු කාලා වීසි කරන කොමඩු පොතු. අද තියෙන්නේ ලොකුවට කෑලි කපා ගනිපු කොමඩු පොතු. ඒ නිසා මට ටිකක් ලේසි මේකේ පොතු ඉවත් කරගන්න. පොතු කියලා කිව්වේ මම මෙන්න මේ තද කොළ පාට පොත්ත. ඒ තද කොළ පාට කොටසත් රෝස පාට කොටසත් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන විදියට අපි මේක සුද්ධ කරගන්න ඕනේ. ඔයාලා මේකට පීලර් එකක් පාවිච්චි කරනවා නම් සමහර විට ඔයාලට පහසු වෙයි. මට පිහිය පාවිච්චි කරන එක පහසු නිසා මම පිහියක් පාවිච්චි කරලා තමයි මේක සුද්ධ කරගන්නේ. හැබැයි පිහියක් පාවිච්චි කරනකොට පිහිය ගැස්සිලා ඔයාලගේ ඇඟට අතට එන්න පුළුවන් නිසා ගොඩක් පරිස්සමෙන් මේක කරන්න මතක තියාගන්න. ඔන්න ඔය විදියට අපි මේක හදන්න ගන්න ඔක්කොම පොතු සුද්ධ කරගෙන තමන්ට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න ඕනේ. ඔන්න මම අඟලේ වගේ කෑලි තමයි කපාගෙන තියෙන්නේ. මං වෙනදත් කියනවා වගේ හරිම ලස්සන පාටට තියෙනවා මේක කෑම හදන්න ආස හිතෙන විදියට. ඊළඟට අපි මේක ලුණු වතුරේ පොඟවන්න හදන්නේ. ඒකට අවශ්‍ය ලුණු ද්‍රාවණය මෙන්න මෙහෙම හදාගනිමු. පිරිසිදු වතුර එකක් අරගෙන ලුණු හැඳි ටිකක් වැඩිපුර දාලා දිය කරගෙන මෙන්න මේ වගේ ලුණු ද්‍රාවණයක් හදාගනිමු. ඊට පස්සේ අපි කපා ගනිමු වෝටර්මෙලන් පොතු කැබලි ටික මේකට අපි දානවා. අපි මෙහෙම ලුණු වතුරේ පොඟවන්නේ හේතු කිහිපයක් නිසා. එකක් තමයි කොමඩු කියන්නේ ටිකක් තද පොත්තක් තියෙන පළතුරක්. ඉතින් මේ තද පොත්ත ටිකක් මෘදු කරලා ගන්න පුළුවන් ලුණු වතුරේ පෙඟෙව්වට පස්සේ. ඒ වගේම තමයි කහට රසක් තිත්ත රසක් තියෙනවා නම් ලුණු වතුරෙන් ඒකත් ඉවත් වෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන වතුර ගතිය අඩු වෙලා ඊළඟට අපි මේකට එකතු කරන්න යන ස්පයිසස් හොඳට උරා ගන්න තත්වයක් ඇති වෙනවා කොමඩු පොත්තේ ලුණු වතුරේ පොඟවලා තිබ්බහම. ඔන්න බලන්න දැනුත් ලුණු වතුරේ ටිකක් පෙඟිලා තියෙන්නේ මේක. මේ විදියට ලුණු වතුරේ පෙඟෙන්න අපි මුළු රැයක් පුරා තියන්න ඕනේ. ඔන්න ඉතින් මම මේ මගේ කන්ටේනර් එක හොඳින් වහලා මුළු රැයක් පුරා ඒ කියන්නේ පැය 10ක් 12ක් වගේ වහලා තියන්න ඕනේ. ඔන්න දැන් අපි මේක ඇරලා බලමු. මේ බලන්න කොමඩු පොතු ටික හොඳින් පෙඟිලා තියෙන්නේ. ඊළඟට අපි මේ කොමඩු පොතු ටික ලුණු ද්‍රාවණයෙන් ඉවතට අරගෙන හොඳින්ම ලුණු වතුර ටික බේරිලා යන විදියට මේක තියන්න ඕනේ. දැන් අපි මේ ටික හොඳට තම්බ ගනිමු. වතුර භාජනයක් ලිපේ තියලා ඒක හොඳින් නටාගෙන එද්දී අපේ කොමඩු පොතු ටික ඒකට එකතු කරනවා. ඔයාලට ඒකට ගත වෙන කාලය අඩු කරන්න ඕගොල්ලොන්ට ප්‍රෙෂර් කුකර් එකක් පාවිච්චි කරන්න පුළුවන්.
මේක සම්පූර්ණයෙන්ම මොලොක් වෙනකම්ම තම්බා ගන්න ඕනේ. හොඳින්ම තැම්බිලාද කියලා අපිට දැනගන්න පුළුවන්. මේකෙන් කෑලි කිහිපයක් හැන්දකින් ඉවතට අරගෙන තවත් හැන්දකින් ඒක තද කරලා බැලුවාම ඒක මොලොක් වෙනකම්ම තැම්බිලාද කියලා අපිට දැනගන්න පුළුවන්. ඔන්න බලන්නකෝ මේක තව ටිකක් තැම්බෙන්න තියන්න ඕනේ. ඔන්න දැන් නම් මේක හොඳින්ම මෘදු වෙනකන් තැම්බිලා කියලා ඔයාලටත් පේනවා ඇති. දැන් අපි මේකට වමනා කරන සීනි සිරප් එක හදාගනිමු. ඔයාලා ගන්න කොමඩු පොතු ප්‍රමාණයට ගැලපෙන්න තමයි සීනි රස හදාගන්න ඕනේ. මම ගනිපු ප්‍රමාණයට සීනි හැඳි 6ක් එකතු කරලා වතුර කෝප්ප එකක් එකතු කරා. ඊළඟට මේකට වමනා රසකාරක. මම ඉතින් ස්පයිසස් වලට ටිකක් වැඩිපුර කැමති කෙනෙක් නිසා කුරුඳු කුඩු වැඩි ප්‍රමාණයකුත් කරාබු නැටි තලලා වැඩි ප්‍රමාණයකුත් එකතු කරගත්තා. කරාබු නැටි 6ක් වගේ මම මේකට ගත්තා. හැබැයි ඔයා ස්පයිසස් රසට වැඩිය කැමති නැති කෙනෙක් නම් ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා එනසාල් කරඳ මුංගු රසට කැමති නම් මේ වෙලාවේ ඔයා මේ සීනි ද්‍රාවණයට එකතු කරන්න ඕනේ කරඳ මුංගු සහ එනසාල්. ඒක ඔයාලගේ කැමැත්ත. ඊට පස්සේ අපි මේකට අපි සූදානම් කරගනිපු කොම්මුඩු පොතු කැබලි ටික එකතු කරනවා. මේක කොච්චර වේල සීනි ද්‍රාවණයේ තියන්න ඕනද කියලා කියනවනම් මේක සම්පූර්ණයෙන්ම විනිවිද පේන මට්ටමට එනතුරුම සීනි ද්‍රාවණයේ රත් කරගන්න ඕනේ. ඔයාලට මං කෑලි කිහිපයක් හැන්දට අරගෙන පෙන්නන්නම් මේක විනිවිද පේන්නේ කොහොමද කියලා. ඔන්න බලන්නකෝ මේක දැන් විනිවිද පේන මට්ටමටම සීනි ද්‍රාවණයේ උණු වෙලා තමයි තියෙන්නේ. ලා කොළ පාට ලස්සන විනිවිද පේන වීදුරු කැට වගේ මේක පේන්නේ. ඊට පස්සේ අපි මේක හොඳින් සීනි ද්‍රාවණයෙන් බේරෙන විදියට අරගෙන නිවෙන්න හරිනවා. සීනි ද්‍රාවණය බේරි මේක ගන්න එපා. සීනි ද්‍රාවණය හොඳින්ම මේ කෑලි වලින් බැහැලා යන්න ඉඩ හැරලා තමයි අපි මේ විදියට නිවෙන්න තියන්නේ. දැන් ඔන්න අපි මේකේ රස වැඩි කරගන්න අමතර සීනි එකතු කරන්නයි යන්නේ. හරියට පුහුල් දෝසි කෑලි වගේ. මෙන්න මේ විදියට සීනි දීසියක් අරගෙන ඒකට අපි හදාගනිපු කොමඩු දෝසි ටික එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේක පුරාම වටේට සීනි ඉහිනවා. සම්පූර්ණයෙන්ම කොමඩු දෝසි ටික සීනි වලින් වැහිලා යන විදියට. මේ බලන්න මම මේකට කුරුඳු කුඩු ගොඩාක් එකතු කරපු නිසා පිටින් කෑලි හැපෙන විදියටත් මේකේ කුරුඳු කුඩු තියෙනවා. ඉතින් ඒක මට නම් හරීම මිහිරි රසයක්. ඉතින් ඔයාලත් වෙනස් විදියේ කෑම ಜಾති අත්හදා බලන්න කැමති කෙනෙක් නම් ඒ වගේම කැන්ඩීස් වලට ආස කෙනෙක් නම්
අනිවාර්යෙන්ම මේ රසම රස දෝසයක හදලා බලන්නම ඕනේ. ඉතින් ඔයාලත් try කරලා මේකේ රස කියන්න. මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. අද වීඩියෝ එකත් එක්ක රැඳුණු ඔයාලට ගොඩාක්ම ස්තුතියි. නැවතත් මේ වගේ වැදගත් වීඩියෝවකින් හමු වෙමු.